අදනම් මම එපා කරපු දවසක්. ඒත් අද One Punch Man season 3 එක රිලීස් වෙනවා. මට ඉවසිල්ලක් නෑ. මං අවුරුදු 6ක් හිටියා මේක එනකන්. I mean season 2 එක එච්චරම හොඳ නෑ තමයි. ඒත් you know what මං හිතන්නේ JC Staffලා මේ පාරවත් හරියට ඇනිමේට් කරන්න ඇති. I mean come on මේක දැන්නම season 2 එකට වඩා හොඳයි. Look at that. මේක ඇත්තටම හොඳ season එකක් වෙයි. So yeah, Lanka anime fandom එක හිටියනම් ඔයා දැන්ටමත් දන්න ඇති One Punch Man ගැන. Because holy shit මේක ලංකාවේ මාර ප්‍රසිද්ධයි. Like මන් දන්න One Punch Man ප්‍රසිද්ධයි කියලා. ඒත් ලංකාවේ genuinely මේක මාරම ප්‍රසිද්ධයි. I mean for example මේ පොර මං එක part 20කින් review කරනවා. Jesus Christ. It of course One Punch Man කියන මාරම ප්‍රසිද්ධයි. සහ මේ ලායකදී season 3 එක release වුණා. සහ ඔයා season 3 බැලුවා නම් ඔයා දැනගන්න ඇති ඒකේ animation පොඩ්ඩක් විතර I mean මේ වෙද්දි හැමෝම කතා වෙන්නේ ඒක ගැන කොච්චර මේක ඇනිමේෂන් අවුල්ද කියලා. ඒත් ඇයි එහෙම උනේ? මොකද One Punch Man කියන මේ විදිහේ තියෙන ප්‍රසිද්ධම ඇනිමේ සීරීස් වලින් එකක්. සහ සීසන් 1 මාරම හොඳට ඇනිමේට් කරලා තිබ්බා. ඇයි සීසන් 1 එච්චරම හොඳ වෙලා තියෙදි සීසන් 2 එකයි 3 එකයි මෙච්චරම අවුල්? Well, අන්න ඉතින් තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ. One Punch Man කියන මාරම ප්‍රසිද්ධ මංගා එකක්. සහ of course මාරම detailed මංගා එකක්. ඒකේ චිත්‍ර මාරම vibrant සහ detailed විදිහට ඇදලා තියෙනවා. සහ ඒක නිසාම ඒක ඇනිමේ එකට adapt කරන එක පොඩ්ඩක් විතර අමාරුයි. ඒක නිසා ගොඩක් ඇනිමේ ස්ටුඩියෝස් මේක adapt කරන්න බයෙන් වගේ හිටියේ. හැබැයි 2016 දී Madhouse Studios ලා One Punch Man season 1 එක adapt කරනවා. ඔයාලා බොහෝ දුරට Madhouse දන්නවා ඇති Death Parade, Hunter x Hunter, Monster නැත්නම් මේ ලාගදී යමදකුන් Frieren වගේ shows වලින් සහ මේ පොඩි show එකක් මම දන්නවා ඔයාලා දන්නේ නැතුව ඇති you know Death Note කියලා. So of course Madhouse කියන ගොඩක් ප්‍රසිද්ධ සහ ගොඩක් හොඳ anime studio එකක්. So ඔයාලා season 1 බලද්දි තේරෙනවා එයාලා clearly එයාලගේ A team එක ගෙනලා තියෙනවා මේක adapt කරන්න. මොකද holy shit අවුරුදු 9ක් ගියාට පස්සෙත් මේකේ animation තාම පට්ට. Especially that final fight scene nigga, Jesus Christ dude, it was fucking insane. So of course මේක නිසාම One Punch Man ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඒක නිසා ඔයාලා හිතන්නේ එයාලටත් season 2 එක හදන්න One Punch Man අයිති කට්ටියට දෙයි කියලා නේද? Well, you see, Madhouse season 1 එක හැදුවට පස්සේ season 2 එක හදන්න පොඩ්ඩක් විතර කාලයක් ගන්නවා. මොකද මේ වෙද්දිත් එයාලා ගොඩක් ඇනිමේ හදන නිසා එයාලට හරි වෙලාවට season 2 එක හදන්න schedule කරගන්න බැරි වෙනවා. So ඔයාලා හිතන්නේ One Punch Man IT Japanese committee එක Madhouse ට පොඩි කාලයක් දෙයි කියලා නේද? Well, එයාලා එහෙම දුන්නේ නැහැ. එයාලා මොකක් හරි හේතුවක් මත ඒක දැකලා කිව්වා, "Nah, fuck that shit, mate. You know what? අපේ අලුත් ස්ටුඩියෝ එක ගමු." අනේ විදිහට තමයි One Punch Man එකේ anime එකේ license Madhouse එකේ ඉඳන් JC Staffලාට යන්නේ. Because for some fucking reason මේක අයිති කට්ටියට මාස 6ක් බලාගෙන ඉන්න බෑ. ඒත් ඔයාලා බොහෝ දුරට හිතනවා ඇති. ඇයි JC Staffලා? මොකද yes, JC Staffලා මේ විදිහ ගොඩක් ප්‍රසිද්ධ ස්ටුඩියෝ එකක්. ඔයාලා දන්නේ නැත්නම් එයාලා තමයි Toradoro, Food Wars, Kaisho Maid-sama, Saikike, Golden Times සහ මගේ personal favorite anime එකක් වෙන Sakura no Paid Dangan Jos හදන්නේ එයාලා. ඒක නිසා එයාලා ගොඩක් ප්‍රසිද්ධ සහ ගොඩක් කට්ටිය කැමති වෙලා හිටපු ස්ටුඩියෝ එකක්. I mean ඒත් එයාලා ඊට කලින් action anime කරලා නැහැ. ඇයි ඒ ස්ටුඩියෝ එකට දෙන්නේ? ඔයාලා දන්නේ නැත්නම් One Punch Man එකේ IP එක අයිති වෙන්නේ Bandai Namco වලට. සහ එයාලා Madhouse වලට season 1 එක හදන්න ලොකු budget එකක් දෙන්නේ නැහැ. හැබැයි ඔයාලා හිතන්නේ එයාලා One Punch Man season 1 එකේ success එක දැකලා season 2 එකට ලොකු budget එකක් දෙයි කියලා. ඒත් එයාලා එහෙම කරන්නේ නැහැ. එයාලා budget එක තවත් අඩු කරන එක කරන්නේ. සහ සමහර කට්ටිය කියන Madhouse වල season 2 එක animate කරේ නැත්තේ මේ හේතු නිසා කියලා. මොකද ලොකු budget එකක් තිබෙන්නේ නැති නිසා කියලා. සහ මේ පොඩි budget එක නිසා ගොඩක් anime studios මේ වගේ ගොඩක් action තියෙන manga එකක් adapt කරන්න ගන්නේ නැහැ. It's like මෙහෙම හිතන්න. මං ඔයාගාවට ඇවිල්ලා ඩොලර් 5ක් දීලා මෙන්න මේ මංග පැනල එක ඇඩැප්ට් කරන්න කිව්වොත් එහෙම ඔයා මන් දිහා බලලා හයි what in the actual fuck? මොකද ඒ වගේ ගානකට මේ වගේ දෙයක් කරන්න පොඩක් විතර fucking අමාරුයි. ඒක නිසා තමයි ගොඩක් anime studios One Punch Man ඇඩැප්ට් කරන්න ගත්තේ නැත්තේ. හැබැයි JC Staffලා වෙනස්. එයාලා කරන්නේ පොඩි බජට් එකකට anime එකක් හදලා ලොකු profit එකක් ගන්න එක. For example, Yakuza House 5. මේ ෂෝ එක වල බැලුවොත් එහෙම holy shit මේකේ animation පට්ටම අවුල්. හැබැයි මේක සැලකිය යුතු ප්‍රමාණය බලපු නිසා එයාලට සැලකිය යුතු ප්‍රොෆිට් එකක් හම්බුණා. අන්න ඒක නිසාම JC Staffලා quality එක especially මේ ලාකදී දැන් ගොඩක් බැහැලා තියෙන්නේ. සහ ගොඩක් අට්ටිය දැන් JC Staff එකට වැඩි කැමති නෑ. ඒත් Bandai Namcoලාට මේක perfect choice එකක්. මොකද එයාලා කැමති පොඩි budget එකකට One Punch Man adapt කරන්න. I mean මම JC Staffලාට වැරදි කියන්නේ නෑ. මොකද මට anime studio එකක් තියෙනවා නම් සහ එයාලා මගෙන් ඇහුවොත් එහෙම මම One Punch Man fucking adapt කරන්න කැමති කියලා මං ඌ කියනවා. ඒ don't get me wrong මේක කරන්න
බැරි දෙයක් නෙවෙයි because for example A1 Pictures ගොඩක්ම ප්‍රසිද්ධයාලගේ romance comedy drama වගේ shows වලට Sword Art Online අපි පොඩ්ඩක් විතර අමතක කරමු ඒක අපි පැත්තකට දාමු ඒක නිසා ගොඩක් කාටේ හේතුවේ A1 Pictures solo leveling adapt කරනවා කිව්වම ඒක එයාලා හරියට adapt කරන්න නැති වෙයි කියලා ඒ දැන් එයාලා ගොඩක් හොදට solo leveling adapt කරලා තිනවා ඒක නිසා මේක කරන්න පුළුවන් ඒක නිසා JC Staffලට මේක ඇත්තටම හොදට animate කරන්න එයාලා එහෙම කරේ නෑ You can't keep getting away. Season 2 release වෙද්දි ගොඩක් කට්ටියට පොඩි වෙනසක් දැක ගන්න පුළුවන් වුණා. Of course art style එක වෙනස් වෙනවා සහ ඒක normally මේ වගේ studios වෙනස් වෙද්දි expect කරන්න පුළුවන් දෙයක්. ඒක නෙවෙයි. Animation fucking suck ass. Like don't get me wrong. මං ඇත්තම කියන්නම් මං හිතන විදිහට season 2 එච්චරම නරක නෑ. ඒක just මාරම mediocre. හරියට One Punch Man season 1 කියන්නේ 5-star hotel එක කෑම එකක් නම් season 2 කියන්නේ Burger King එක burger එකක්. මම Burger King එකේ burgers වලට කැමතිද? නෑ. Wait මේක වැරදි. Wait fuck Domino's. මම Domino's එකේ pizza වලට කැමතිද? Yes. ඒත් 5-star hotel එක කෑම ඊට වඩා හොඳයිද? Also yes. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මොකද season 1 එකේ I'm like oh my fucking god. Holy shit. He's going to the wall. Hey. Nice. Nice Saitama. Yeah, ගාන්ඩ අන්නරි. It's fucking bored. So of course fans මේකට වැඩිය කැමති වුණේ නැහැ. ගොඩක් කට්ටිය මේකට බැන්නා especially of course One Frame Man කීකේ බැන්නා. ඒක නිසා ඔයා හිතන්නේ බොහෝ දුරට season 3 එකට යද්දී මේකේ mistakes දැනගෙන ඊට පස්සේ හරියට කරයි කියලා නේද? Well ගිය මාසේ season 3 release වුණා සහ කොහොම හරි ඒක season 2 එකේ animation වලට වඩා අවුල්. season 1 කියන්නේ 5-star restaurant එක කෑම එකක් නම් season 2 කියන්නේ pizza hut එක කෑම එකක් නම් season 3 කියන්නේ ඔලයි ගමේ cyber කඩේ අයියා පාන් ගෙඩියක් මැදට බිත්තරයක් දාලා ඒක pizza එකක් කියලා විකුණනවා වගේ එකක්. සහ ඒකට හේතුවක් තියෙනවා. Yes, One Punch Man season 2 එක නම් season 3 එකට අවුරුදු 6ක gap එකක් තිබ්බට season 3 එක හදන්න JC Staffler තිබිලා තියෙන්නේ මාස 6ක් විතරයි. Yes. මාස 6කින් තමයි යාලා මේ season 3 හදලා තියෙන්නේ. ඔයාලා දන්නේ නැත්නම් මේක කොච්චර අඩුද කියලා. මේ වගේ තවත් ගොඩක් action තියෙන anime something like Jujutsu Kaisen, Demon Slayer, Chainsaw Man වගේ anime හදන්න normally අවුරුදු 1.5ක් 2ක් සහ සමහර වෙලාවට අවුරුදු 3ක් වගේ යනවා. ඉතින් ඒක නිසා එහෙම ගත්තාම මාස 7ක් කියන්නේ ගොඩක් අඩුයි. සාමන් දන්නවා මේකට ගොඩක් කට්ටිය JC Stafflerට බයින්ඩ කැමති කියලා. ඒත් I'll be honest with you මේකේ වැරද්ද තියෙන්නේ JC Staffler නෙවෙයි. Yes, JC Stafflerත් මේකට පොඩ්ඩක් විතර වැරදි මේක project එක බාරගත්තට ඒත් මේකෙන් ඇත්තම villain තමයි Bandai Namco. ඔයාලා දන්නේ නැත්නම් One Punch Man IT JC Stafflerට නෙවෙයි. Madhouseටත් නෙවෙයි. Bandai Namcoලට. එයාලා තමයි One Punch Man IT. සහ එයාලා තමයි One Punch Man එක animate කරන්න සල්ලි දාන්නේ සහ කාලේලාව හරියට handle කරන්නේ. සහ එයාලා JC Stafflerට මාස 6කුයි season 2 එක තරම්වත් budget එකක් දීලා නැහැ season 3 කරන්න. සහ ඒක නිසා තමයි season 3 එකේ animation මෙච්චරම අවුල්. සහ මං කියන්න try කරන්නේ Bandai Namco fucking suck. මං දැක්ක ගොඩක් කට්ටිය ගිහිල්ලා අර ඒකේ animators ලව නැත්නම් directors ලව bully කරනවා. I'm like animators ලව directors ලව bully කරන එක මාරම like පහත් දෙයක්. ඒක මාරම cringe. Like dude එයාලා නෙවෙයි මේකට වග කියන්න ඕනේ Bandai Namco වා. එයාලාගේ job එක කරන්නේ. ඒක නිසා ඔයාලට බයින්ඩ් ඕනේ නම් ගිහිල්ලා Bandai Namcoලට බයින්ඩ්. ඒත් සමහර විට මේක වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඔයාලා දන්නේ නැත්නම් මම මේ වීඩියෝ එක කරද්දී One Punch Man එකේ episode 4ක් ඇවිල්ලා තියෙන්නේ. සහ ඊළඟට එන්න තියෙන්නේ episode 5. සහ ඔයාලා දන්නේ නැත්නම් episode 5 ගොඩක් action sequences තියෙනවා. සහ ඒක නිසා මං ප්‍රාර්ථනා කරනවා අඩුම මේ episode එකවත් හොඳට animate කරලා තියෙයි කියලා. සහ එයාලා දැන්ටම preview images ටිකක් දාලා තියෙන්නේ එයාලගේ social media වල සහ ඒක ඇත්තටම නරක නෑ වගේ. හැබැයි again Blue Lock එකේ first episode එකේදී මං හිතුවේ ඊළඟ episode එකවත් අඩුම හොඳට animate කරලා තියෙයි කියලා. I mean අඩුම Blue Lock එකේ වගේ අඩුම එක episode එකක් හරි එයාලා හොඳට animate කරලා තියෙයි. Who knows? And yes මේක direct කරන කෙනා ඊට කලින් හෙන්ටි direct කරලා තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ season එකේ Tatsumaki Fubuki ගොඩක් detail වලට තියෙන්නේ. Oh god, I can see it coming. But yeah, that's all. Hopefully please ඊළඟ episode එක හොද වෙන්න. මොකද මං genuinely මේ series එකට මාර කැමතියි සහ බොරු කියන්න ඕනේ ඊළඟ episode එක ආවුම් නම් මම බොහෝ දුරට anime එක drop කරලා මම ඒක බලයි. And yeah, that's it. That's all I wanted to talk about. Bye.